ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉරිමුසු ටිකක් ගලවන්න තමයි හදන්නේ. බලන්න මේ පරිසරේ නිකම්ම හැදිච්ච ඉරිමුසු. අපිට මේක තම්බල බොන්න පුළුවන්, කැඳ වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉරිමුසු හැදිලා තියෙනවා මේ ගල් තලාවේ. කිසිම මේ හෝරක්වත් මුකුත් නැහැ, නිකන් හැදිච්චා. ඉතින් ඒවා බෙහෙත් හොඳ වටිනා ඖෂධයක්. බලන්න මේ වැල් ඇදිලා තියෙනවා. ඉතින් මේක ගලවනකොට ගොඩක් වෙලාවට මුලත් එක්ක ගලව ගන්න. මුලේ තමයි හොඳම පෝෂණ ගුණය තියෙන්නේ. ඉතින් තම්බලා බොන්න ඇඟ සිසිල් වෙන පානයක් විදියට පුළුවන්. ඊට අමතරව මේ කොළ ටික කැඳ හදනකොට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉරමුසු වල මේ මුලින් කැපුවා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේකේ කැපුවට ඉතුරු වෙන මුල් කෑල්ලෙන් ආයෙත් පැල ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ගෙදරත් ගෙවත්තක පොඩි ඉඩක් තියෙනවා නම් ඉරමුසු පැල ටිකක් හිටව ගන්න. ඒකේ වැල් කපලා ඔයගොල්ලන්ට පුළුවන් කැඳකට උනත් පාවිච්චි කරන්න. දැන් මම මේ මුලත් එක්කම ගත්තා. මුල හරි සුවඳයි. මේකේ පිටි වගේ ඇතුලේ පොත්ත සුද්ධ කරලා ගත්තාම. ඉතින් මේක තමයි තම්බල බොන්න ඕනේ. මුල කැපුවා කියලා ගැටලුවක් නැහැ. අර කැඩිච්ච තැන් වලින් ආයෙත් පැල ඇති වෙනවා. ඉතින් මේ වැලත් බොහොම ශක්තිමත් වැලක්. වැල බිම දිගේ ගියාම ඒ තැන් වල මුල් ඇල්ලුවොත් ඒ තැන් වලිනුත් ආයෙත් පැල ඇති වෙනවා. ඒක නිසා මේක මේ අපි ගලවලා ගත්තා කියලා පරිසරයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඉතින් හැමෝටම කියනවා තමන්ගේ ගෙවත්තේ පුළුවන් නම් ඉරිමුසු ටිකක් වගා කරගන්න. ඒක ගොඩක් වටි. හැමෝටම සුබ දවසක්.